කොහොමද ඔයාලට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ රසමලස අඹ කරියක් හදාගන්න විදිය. ගොඩක් අය කන්න කැමති කෑමක් ඉතින් අඹ මාළුවක් කියන්නේ. ප්‍රෙග්නන්ට් අය, එතකොට වයසක අය, අසනීපෙන් ඉන්න අය හැමෝටම බත් කටක් කන්න කියාපු කෑමක් තමයි අඹ මාළු කියලා කියන්නේ. මම මේ වගේ අඹ ගෙඩි 3ක් අරගෙන තියෙනවා. හොඳට පැහිච්ච අඹ තමයි ඉතින් ගොඩක්ම රස. ඊට පස්සේ මම ඒකට අවශ්‍ය ලුණු ටික ඒ දේවල් සෝදා ගන්නවා. මේ විදිහට තමයි මම අඹ කෑලි ටික කපා ගත්තේ. හොඳටම පැහිලා තියෙන මේ අඹ ගෙඩි ටික. ඒකට මම අරගත්තා ලුණු, සුදු ලුණු, ඒ වගේම කොච්චි නැත්නම් නයි මිරිස් ගත්තේ. ඊට පස්සේ කරාඹු නැටි, උරුදු පොතු කෑල්ලක්, කරපිංචා. මේ ටික තමයි මම අද අඹ මාළුව හදන්න පාවිච්චි කරන්නේ. මුලින්ම කහ කුඩු සල්පයයි කෑලි මිරිස් සල්පයකුයි දාලා මේක හොඳට අනා ගන්න ඕනේ. ලුණු කුඩු සල්පයකුත් දාගන්න. මේක හොඳට කලවම් කරලා ඊට පස්සේ අපි ටෙම්පරාදුව හදා ගන්න ඕන. තාච්චියක් ලිපේ තියලා තෙල් ටික රත් වුණාට පස්සේ අඹ ටිකක් එකතු කරගන්න ඕන. අපේට ටික හොඳින් පිපුණාට පස්සේ සුදු ලුණු, රම්පේ කරපිංචා මේ සේම එකතු කරලා සන්මන් පාට වෙනකේ බැද ගන්න ඕනේ. කරපිංචා ඊට පස්සේ මම එකතු කර ගන්නවා කුරුදු පොතු කෑලි 2-3කුයි කරාඹු නැටි 3ක් විතර එකතු කරගත්තා. මේ ටික හොඳට බැදුනට පස්සේ මම නයි මිරිස් ටික එකතු කර ගන්නවා. ඔයාලට කැමති නම් අමු මිරිස් එකතු කර ගන්නත් පුළුවන්. ඒ වුණාට නයි මිරිස් මම එකතු කරගත්තේ. අර අඹු රසයි, පැණි රසයි, එතකොට සැරයි තුනම එකට තියෙනවනේ. ඒ නිසා ඊට පස්සේ මිරිස් කුඩු තේ හැඳි 2යි 3-5 කුඩු අමු 3-5 මම මේ එකතු කරන්නේ. අමු 3-5 කුඩු තේ හැඳි 1/2ක් විතර දාලා මේක පොඩ්ඩක් පාට වෙනස් වෙනකම් බැද ගන්න ඕනේ. එතකොට තමයි අඹ මාළුවට අමුතු ලස්සනක් පාටක් එන්නේ. මේ විදිහට හොඳට මිරිස් ටික සාමාන්‍ය මට්ටමට අව පැහැවෙනකම් බැද ගන්නවා. ඊට පස්සේ මම මේකට මම අර අනාගත් අඹ කැලි ටික ඔක්කොම එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. හොඳට හැම අඹ කෑල්ලකම මිරිස් දැවටෙන විදිහට හොඳින් කලවම් කරගන්න ඕන. වතුර ගොඩාක් එකතු කරගන්න එපා. අඹ කෑලි ටික වැහෙන මට්ටමට මේ විදිහට වතුර එකතු කරගත්තාම අඹ කෑලි ටික හොඳට ගානට තැම්බෙනවා. මොකද වතුර ගොඩක් වැඩි වුණොත් දිය රහ වෙනවා. ගොඩාක් ඉස්ම තියලා කන්න කැමති කෙනෙක් නම් ටිකක් වතුර ටිකක් තියාගත්තට කමක් නැහැ. මේ විනාඩි
6කට විතර පස්සේ මම මේකට සීනි එකතු කර ගන්නවා. මේ වෙලාවේදී අඹ කෑලි ටික හොඳටම තැම්බිලා නැහැ. සාමාන්‍ය ගානකට තමයි තැම්බිලා තියෙන්නේ. ඔයාලගේ රස අනුව කැමති විදිහකට සීනි එකතු කර ගන්න ඕන. ඊට පස්සේ මම මේක මද ගින්නේ දැන් ටිකක් වහලා තියෙනවා. ඉස්ම ටිකක් ඉඳිලා හොඳට තැම්බෙන්න. ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. මොකද නිකන් අර බොර පාටකට ඇවිල්ලා උකු ගතියක් එනකොට ලිප් ඔෆ් කරන්න ඇති. ඔන්න දැන් මගේ අඹ මාළුව නම් හරි. මම ටිකක් ඉස්ම තියාගත්තා. මොකද මම ඉස්ම කන්නත් පොඩ්ඩක් ආස නිසා. ඉස්ම කන්න කැමති නැති කෙනෙක් නම් මේක තව ටිකක් හිඳගත්තත් කමන්නේ. කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් 2ක් 3ක් තියාගෙන කන්න පුළුවන්. රසම රස අඹ මාළුවක්. ඉතින් ඔයාලත් හදලා බලන්න. හරිම රසයි. මේ දවස්වල නම් හොයාගන්නත් ගොඩක් ලේසි අඹ. හැමතැනම වගේ තියෙනවා. ටිකක් උෂ්ණයි තමයි. ඒත් ඉතින් රසයි. මම අද මේ අඹ මාළුවත් එක්ක දවල්ට කන්න හදාගත්ත පරිප්පු වෑංජනයකුයි බොන්චි තෙල් දාලා අඹ මාළුවයි. ඔය ටික තමයි මම අද දවල්ට ඉව්වේ. ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලනවට. ගොඩක් දෙනෙක් මගේ channel එකට එකතු වෙලා ඉන්නවා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම්. එතකම් පරිස්සමින් ඉන්න.